Hi everyone, welcome to my channel. අද අපි යන්න හදන්නේ ෆුජේරා වලට. ඔයාලා දන්නව ඇති United Arab Emirates එහෙම නැත්නම් UAE හැදලා තියෙන ස්ටේට්ස් 7කින්. ඒවා තමයි අබු ඩාබි, ඩුබායි, ෂාර්ජා, අජ්මාන්, අමා ක්වයින්, රසල් කයිමා සහ ෆුජේරා. ඉතින් අපි ඉන්නේ ඩුබායි ස්ටේට් එකේ. අද අපේ කම්පැනි එකෙන් annual trip එක එකයි යනවා ෆුජේරා කියන ස්ටේට් එකේ තියෙන ඩිබා බීච් එකට. අපි හරියටම උදේ 8ට කම්පැනි එකෙන් පිටත් වෙලා ෂාර්ජා DSO හරහා තමයි මේ ෆුජේරා ඩිබා බීච් එකට යන්නේ. ෆුජේරා කියන්නේ හජාර් කඳු වලින් වට වෙලා තියෙන ස්ටේට් එකක්. ඉතින් අපිට මෙහෙම යද්දි ගොඩාක් කඳු දකින්න පුළුවන්. අපි මේ යන පාරේ එක එක එන්වයරන්මන්ට්ස් ප්‍රයිමේට් අපි ගොඩක් පහු කරා. සමහර පැති ඇත්තටම ලංකාව වගේමයි. මේ වගේ රටේ ඉඳි වගා කරපු තැන් සෑහෙන්න තිබ්බා. ඔයාලට පේනවා ඇති මේ ගස්වල පුංචි තැඹිලි පාට ගෙඩි වර්ගයක් තියෙනවා. ඒ රටේ ඉඳි. ඒවා හොඳට වේලුනහම තමයි තද දුඹුරු පාටකට හැරෙන්නේ. ඉතින් වැලි විතරක්ම තිබ්බ තැන්වල ගොඩාක් ඔට්ටුවෝ හිටියා. යාලා තැනින් තැන ඇවිද ඉන්නව නිදැල්ලේ වගේ. අපේ කම්පැනි එකකින් අපිට ඩේ අවුට් ෂිප් එකක් තමයි ඕගනයිස් කරලා තිබ්බේ. ඉතින් ඔයාලගේ කම්පැනි එකෙන් මෙහෙම ඩේ අවුට් ෂිප් එකක් ඕගනයිස් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් මම ඔයාලට පොඩ්ඩක් විස්තර කියන්නම්. ඔයාලා මේක මුලින්ම half payment එකක් කරලා එයාලට ඩේට් එක ෆික්ස් කරන්න ඕන. ඒ වගේම ඒවා රිෆන්ඩ් කරන්නේ නැහැ දවස් 7ක් තියලා අපි කැන්සල් කළොත්. ඒ කියන්නේ ඔයාලා දවස් 7කට කලින් කැන්සල් කරනවා නම් කැන්සල් කරන්න. එතකොට රිෆන්ඩ් එක ගන්න පුළුවන්. ප්‍රයිස් ගැන කතා කළොත් ඇඩල්ට්ස් ප්‍රයිස් එක ඩිරාම් 150 200 අතර වෙනවා. මේ ක්ලයිමේට් එකත් එක්ක තමයි ඒක චේන්ජ් වෙන්නේ. කියන්නේ ක්ලයිමේට් එක හොඳයි නම් charge එක ගොඩක් වැඩි. ක්ලයිමේට් එක හොඳ නැත්නම් ඒ කියන්නේ අවුව වැඩි නම් මේගොල්ලෝ බජට් ප්‍රයිස් එකක් දෙනවා. එතකොට අවුරුදු 3ක් 10ක් අතර ළමයිට ඩිරාම් 100ක් 150ක් අතර ප්‍රයිස් එකක් තමයි යන්නේ. ඒ වගේම අවුරුදු 3ට අඩු බබාලට ෆ්‍රී ඔෆ් charge එන්ජොයි කරන්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නේ ඔයාලට මෙතනට යන පබ්ලික් බස් රූට් එකක් නැහැ. ඉතින් පර්සනල් වෙහිකල් එකක් නැත්තම් මෙයාලා ට්‍රාන්ස්පෝර්ට් අරේන්ජ් කරනවා. එහෙම තමයි අපිත් ආපේ. ඔයාලා දකින්න ඇති ගොඩක් කම්ෆර්ටබල් ෂීට්ස් තියෙන, හොඳ AC කන්ඩිෂන්ස් තියෙන, ඒ වගේම හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන ගොඩක් ලක්සරි බස් එකක් අපිට යාලා එවලා තිබ්බා. ඒ වගේම ඔයාලා රෙසිඩන්ට් වීසා නම් ඉන්නේ. ඔයාලගේ ඔරිජිනල් එමිරේට්ස් ID එකේ කොපි එකක් මෙයාලට යවන්න ඕන බුකින් කරද්දී. ඒ වගේම ටුවරිස්ට් වීසා වලින් ඉන්නවා නම් પાස්පෝර්ට් එකේ කොපි එකක් යවුවාම ඇති. හැබැයි ඔයාලා යන දවසට මේවා අරන් යන්න. මොකද අපි කීප දෙනෙක් ගියම යාලා රැන්ඩම්ලි චෙක් කළා. ඉතින් ඔයාලා පර්සනල් වෙහිකල් එකකින් ෆුජේරා යනවා නම් ඔයාලට බලන්න යන ගොඩක් තැන් තියෙනවා මේවට. ඒව ගොඩක් කාම් වගේම හිස්ටොරිකලි වැලියු එකක් තියෙන ප්ලේසස්. ඒව තමයි ඩිබා රොක් එක, අල්බිත්යන් මොස්ක් එක, ඩිබා කින්ඩම් එක, ඩිබා පැලස් කියලා කියනවා. ඒ කියන්නේ මේ ස්ටේට්ස් 7 පාලකව 7 දෙනෙක් පාලනය කරන නිසා ඒගොල්ලන්ට වෙන වෙනම පැලස් තියෙනවා. හැබැයි UAE කින්ඩම් එකම පාලනය කරන්නේ අබු ඩාබි වල ඉන්න ෂේක්. ඉතින් ඔයාලට යන්න පුළුවන් තව වාඩිබුරියන් නැෂනල් පාර්ක් එකට, ඩිබ්බා කෝනිච් එකට. ඔයගලන්ට හොඳ සන්සෙට් view එකක් බලන්න පුළුවන් එතනට ගියොත්. ඒ වගේම ස්නූපි අයිලන්ඩ් සහ අල් අක්රා බීච් එක, ඒ වගේම බයිතාල් වාලි මියුසියම් එකත් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා මෙතනට යන්න කලින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන යන්න. මොකද මෙයාලා අපි ෂිප් එකට නැග ගමන්ම කෙලින්ම මුහුදු මැද්දට එක්කන් ගිහලා අපේ වෝටර් ඇක්ටිවිටීස් ටික පටන් ගන්නවා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගන්න වෙලාවක් නැහැ. ඒ වගේම මේගොල්ලෝ දෙන්නේ ලන්ච් එක විතරයි. සහ අන්ලිමිටඩ් ටී, කොෆි, සොෆ්ට් ඩ්‍රින්ක්, ෆෘට්ස් දෙනවා. ඉතින් මෙයාලගේ පැකේජ් එකට ගොඩක් වෝටර් ඇක්ටිවිටීස් ඉන්ක්ලූඩඩ්. පිට දීපුවා තමයි බනානා බෝට් රයිඩ් එක, ස්පීඩ් බෝට් රයිඩ් එක,
kayaking, fishing, snorkeling in crystal clear water සහ swimming. ඉතින් අපි අපේ ස්ටාෆ් එක ගොඩක් එන්ජොයි කරා. ඉතින් අපි මුලින්ම කරපු ඇක්ටිවිටි එක තමයි මේ banana boat ride එක. බය වෙන්න නම් කිසිම දෙයක් නැහැ. මෙතන ගයිඩර්ස්ලා අපිව හොඳට ගයිඩ් කරනවා. සේෆ්ටි ජැකට් අපිට අන්දවල යාලා චෙක් කරලා බලලා තමයි ඇක්ටිවිටිස් වලට අපිව ගන්නෙ. ඉතින් මේකේ මුලින්ම කරන්නේ අපි ආපු ෂිප් එක මුහුද මැදට අරන් ගිහිල්ලා අපි පොඩි බෝට් එකකට දානවා. ඒගොල්ලන් කැමති ආවේ පොඩි බෝට් එකකට දාගෙන ටිකක් ඈතට එක්කන් යනවා. එතනදී අපිට ස්ටෙප්ස් ටික කියලා දෙනවා. මේගොල්ලෝ අපි කරන්න ඕන දේවල් මොනවාද, අල්ල ගන්න ඕන විදිය ඒ ඔක්කොම ගයිඩ් කරනවා. ඒ වගේම අපි බනන බෝට් එක ස්ලිප් වෙනවට කැමති නම් අපිට නගින්න කියලා කිව්වා. එතකොට ස්ලිප් වෙනවට කැමති නැත්නම් ඔයාලා බයයි නම් ඒක ස්ලිප් වෙනවට ඔයගොල්ලෝම වෙනම එකයි යනවා. ඒ කියන්නේ යක් වේගය අඩු කරලා හිමින් සැරේ එකයි යනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. තමන්ට කැමති විදිහට එන්ජොයි කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ බනාන බෝට් එකේ ගියාම අපිව ඒගොල්ලන් වේගෙන් එකයි යන්නේ අපේ ෂිප් එක ගාවටමයි. ෂිප් එක ගාවට ගියාට පස්සේ තමයි අපි ස්ලිප් කරන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලෙහාත් අපේම ස්ටාෆ් මෙම්බර්ස්ලා තමයි ස්විම් කර කර ඉන්නේ. කම්පැනි එකකින් ගියාම ගොඩක් ස්ටාෆ් මෙම්බර්ස්ලා හිටියට මෙයාලා හොඳට කට්ටියව හැන්ඩල් කරලා එයාලගේ ඔක්කොම ඇක්ටිවිටීස් අරේන්ජ් කරලා තිබ්බා. ඒ නිසා කිසිම රෂ් එකක් නැතුව හැමෝටම හැම ඇක්ටිවිටි එකක්ම ඕන තරම් කරන්න අවස්ථාව හම්බුණා. මොකද එයාලා අන්ලිමිටඩ් මේව කරන්න දීලා තියෙනවා අපිට. මේ ෆුජියරා ඩිබ්බා බීච් එක මීටර් 16ක් ගැඹුරුයි කියලායි අපිට කිව්වේ. ඉතින් අපේ කම්පැනි එක ගැන කතා කළොත් ඔක්කොම ඉන්දියන්ස්ලා තමයි ඉන්නේ. අපි දැන් හැරෙන්න. හරි මේ ෆ්‍රෙන්ඩ්ලි වගේම සපෝටිව් ස්ටාෆ් මෙම්බර්ස්ලා සෙට් එකක් හම්බුණා අපිට ඩුබායි වලින්. ඔයාලට පේනවා ඇති යාලා හැමදේම එකින් එක චෙක් කරනවා මුලින්ම අපි බහින්න කලින්. අපි කරපු ඊළඟ වෝටර් ඇක්ටිවිටි එක තමයි මේ ස්පීඩ් බෝට් රයිඩ් එක. අතර මේකට තමයි අපි ටිකක් හරි බය වුණේ. මොකද ගොඩක් වේගෙන් යන නිසා රැල්ලත් එක්ක බෝට් එක උඩට යනවා, පැත්තට යනවා. ඉතින් පැත්තට යනවත් එක්ක මුහුදු රැල්ල අපේ ඇඟට එනවා. ඒ වගේ ගොඩක් දේවල් වුණා. ඒ වුණාට බය වෙන්න දෙයක් නැහැ. සේෆ්ටි ජැකට් දාලා හින්දා හැමෝම ඇතරම මෙයාලා අපිට නෝට් එකක් එවලා තිබ්බා හැමෝම එක්ස්ට්‍රා ඇඳුමක් අරන් ඉන්න කියලා. මොකද මුහුදට බහින්න කැමති නැති කෙනෙක් වුණත් මේ ඇක්ටිවිටිස් එකක් හරි කරත් වතුරේ යනවා ඇතරම ඇඟට අපේ ඇඳුම් තෙමෙනවා. ඒ නිසා ඔයාලත් අනිවාර්යෙන් එක්ස්ට්‍රා ඇඳුමක් දාගෙන යන්න. මෙතන ඇත්තටම අපිට සපෝට් එකට අල්ලගන්න මොකුත් නැති වුණින්ද අර සීට් එකම තමයි අපි අල්ලගෙන ඉන්නේ. ඒකත් එක්ක පොඩක් අන්බැලන්ස්. අපේ හොඳටම ස්විමින් පුළුවන් අය නම් සේෆ්ටි ජැකට් දැම්මේ නැහැ. ඉතින් ඊළඟට අපි ගියේ මම ආසම ඇක්ටිවිටි එකට කයාකින්. මේක අපිට ඕන තැනක යන්න පුළුවන්, ඕන තරම් ගිහින් එන්න කියලා තමයි අපිට යන්න දෙන්නේ. ඉතින් ගයිඩර්ස්ලා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කට්ටියක් ඉන්නේ.
ඕගස්ට් වල තමයි අපි මේ ට්‍රිප් එක ආවේ. ඒ කාලේ වෙදර් එක ගොඩක් හොඳයි ස්විමින් වලට. ගොඩක් රස්නෙත් නැති සීතලක් නැති හොඳ වෙදර් එකක් තිබ්බා. මේ තියෙන ඊළඟ ඇක්ටිවිටි එක ස්නෝක්ලින් ඉන් ක්‍රිස්ටල් ක්ලියර් වෝටර්. ඔයාලා අසයි නම් මුහුදේ යට බලන්න. මෙයාලා ලස්සන තැනකට අපිව එක්කන් යනවා. අපි ආපු ෂිප් එකෙන් අපිව වෙන බෝට් එකකට කලින් වගේම මාරු කරනවා. මාරු කරලා ඒකෙන් අපිව මුහුද මැදට තව මැදට වෙන්න එක්කන් ගිහිල්ලා තමයි මේ ලොකේෂන් එකට අපිව ගෙනියන්නේ. ඇත්තටම මේකත් තව පොඩි මිනි ට්‍රිප් එකක් වගේ. ඒ ඇක්ටිවිටි එක කරන්න ඔක්කොටම පැය දෙකක් වගේ යනවා අපිට යන්නයි එන්නයි එන්ජොයි කරන්නයි ඔක්කොටම. ඉතින් කට්ටිය ගිහින් එනකන් අනිත් අය එන්ජොයි කරපු විදිය තමයි මේ. අපි ඉන්න පැය ගන්නට ඕන තරම් මේ වෝටර් ඇක්ටිවිටීස් කරන්න පුළුවන් නිසා අපේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ගොඩක් ඇක්ටිවිටීස් කරා පුළුවන් තරම්. අපි වගේම තවත් බෝට් එකක් ඇවිත් තිබ්බා එක ෆැමිලි එකක්. එකම දවසේ කම්පැනි කීපයක් මෙයාලා ගන්නෙ නැහැ. ඒකයි අපි කලින්ම ඩේට් එකක් එයාලත් එක්ක කතා කරලා ෆික්ස් කරගන්න ඕන කියලා මං කිව්වේ. ඒ වගේම මුහුදු වතුර කොණ්ඩේ ගෑවෙනවට කැමති නැති අය ඉන්නවනේ. ඒ වගේ අකමැති නම් අපේ එහෙම ටීස් කරපු අයත් හිටියා. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට මේ ෆුජේරා බීච් එකට එන්න පුළුවන් ෆන් එකක් ගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ෆයිනල් වෝටර් ඇක්ටිවිටි එක ෆිෂින්. ෆිෂින් කරන්නත් අපි වෙනම ලොකේෂන් එකකට ඒගොල්ලන් එක්කන් යනවා. ඒක නම් අපි ආපු ෂිප් එකෙන්ම එක්කන් ගියේ. එයාලා බිලි පිටක් අපිට දුන්නා. ඔක්කොම එයාලා arrange කරනවා. අපිට කිසි දෙයක් අරගෙන යන්න නැහැ. අපිට විනාඩි 30ත් 45ත් අතර කාලයක් දෙනවා ෆිෂින් කරන්න. අපිට නම් මාළුවෙක් හම්බුනේ නැහැ ඇත්තටම. මේ ෂිප් එකේ අපිට මෙයාලා රෙස්ට් රූම් 3ක් දුන්නා ඇටච් බාත්රූම් එකම. දැන් අපි ආයේ ඩුබායි වලට යන ගමන් ට්‍රැෆික් එකත් එක්ක අපිට ආයේ යන්න නම් පැය 4ක් ගියා. සේෆ්ලි ඩ්‍රයිව් කරන ඩ්‍රයිවර් කෙනෙකුත් අපිට දීලා තියෙන මේ ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටි එකට මේක අදාළයි අලග පැකේජ් එකට. ඉතින් ඩුබායි වල තවත් ලස්සන තැනකින් ඒ හම්බුවෙමු. බයි බයි.